මට ඒක මුලින්ම ගත්තු දවස මතකයි. එයාලා කිව්වා දුක නැති කරන්න පුළුවන් කියලා. ඒත් ඒක බොරුවක්. ඒ වෙලාවට හිතට දැනෙන්නේ මහා බලයක්. නිදි නෑ, බඩගිනි නෑ, හැමදේම වේගවත්. ඒත් ඊට පස්සේ හිස්කම. මට යාළුවෙක් එක්ක කතා කරන්න බෑ. මගේ පවුල දිහා බලන්න ලැජ්ජයි. මම තනියම. මගේ ලෝකේ හැමෝම අයින් වුණා. මට දැනුණා මම වැටෙනවා කියලා. ඒත් කවුරු හරි උදව් කරනවා කියලා මට හිතුණා. අපි උදව් ඉල්ලන්න බය වෙන්න හොඳ නෑකා. මම වැටුණා. ඒත් මම ආයේ නැගිටිනවා. මට ආයේ ජීවිතයක් තියෙනවා. වදගත් වෙන්නේ අද දවස්. මේක අහන්න. ඇබ්බැහිවීම කියන්නේ ලැජ්ජාවක් නෙවෙයි ලෙඩක්. උදව් ඉල්ලන්න. අපි හැමෝම එකතු වෙලා අපේ තරුණ පරම්පරාව මේ අයිස් උවදුරෙන් බේරගනිමු. අයිස් හෙවත් මෙතෑම්ෆිටමින් මත්ද්‍රව්‍ය එබ්බැහිවීමට ප්‍රධානතම හේතුව වන්නේ ඒවා මොළයේ ඩොපමින් නැමැති රසායනිකය මත ඇති කරන බලපෑමයයි. ඩොපමින් කියන්නේ මොකද්ද? ඩොපමින් කියන්නේ අපේ මොළයේ තියෙන අත්‍යවෝ හොඳට වැඩ කළොත් ලැබෙන තෑග්ග වගේ එකක්. අපි රස කෑමක් කෑවම, ජයග්‍රහණයක් ලැබුවම, නැත්තම් ආදරය කරන කෙනෙක් එක්ක හිටියම මොළයේ ස්වභාවිකවම පුංචි ඩොපමින් තෑග්ගක් මුදා හරිනවා. ඒක අපිට තෘප්තියක් දෙනවා. ආයේ ඒ හොඳ දේ කරන්න උනන්දු කරනවා. අයිස් මේකට කරන්නේ මොකද්ද? අපේ මොළයේ ඩොපමින් තියෙන්නේ ජල ටැංකියක වගේ ගබඩා වෙලා කියලා හිතන්න. ෂණික ගංවතුරක් කියලා හිතන්න. අයිස් ගත්ත ගමන් වෙන්නේ ඒ ටැංකියේ තියෙන ඩොපමින් සියල්ල එකපාරටම බලෙන් පිටතට මුදා හැරීමයි. මේක සාමාන්‍යයෙන් ලැබෙන ඩොපමින් ප්‍රමාණයට වඩා දසගුණයක් විතර වැඩි. මේ නිසා තමයි ඒ අයට පුදුම සතුටක්, ප්‍රමෝදයක් සහ පිස්සු හැදෙන තරම් ශක්තියක් දැනෙන්නේ. ඒට අමතරව සාමාන්‍යයෙන් ඩොපමින් මුදා හැරියාට පස්සේ මොළය ඒක ආයේ උරා ගන්නවා, රිසයිකල් කරනවා. ඒත් අයිස් ඒ රීසයිකල් කරන මාර්ගය සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඒකෙන් වෙන්නේ ඒ ටැංකියෙන් පිටවුණු ඩොපමින් එක දිගටම මොළය පුරා පැතිරී තිබීම. මේ විදියට ඩොපමින් ටැකිය පොම්ප කරලා හිස් කරලා දාන එකේ ප්‍රතිඵලය තමයි භයානකම. ටික වෙලාවකින් ටැකිය හිස් වෙනවා. ඩොපමින් නැති වුණාම ඒ අයට දැඩි විෂාදයක්, බලාපොරොත්තු සුන්වීමක් දැනෙනවා. ජීවිතේ කිසිම දෙයකින් සතුටක් දැනෙන්නේ නැහැ. මොළය ඉගෙන ගන්නවා අයිස් ගත්තොත් විතරයි මේ අතිවිශාල සතුට ලැබෙන්නේ කියලා. ඒ නිසා සාමාන්‍ය දේවල් වලින් සතුටක් නොලැබෙනකොට මොළය නැවත නැවතත් ඒ කෘත්‍රිම සතුට එල්ලනවා. ඒක තමයි එබ්බැහිවීමේ මූලිකම පදනම. ඒ නිසා යාළුවනේ මේක తాවකාලික සතුටක් නෙවෙයි. අපේ මොළයේ ස්වභාවික සතුට නිපදවන පද්ධතිය සදහටම විනාශ කරන භයානක උගුලක්. ඔපිට මේකෙන් සමාජයට වෙන හානිය දැනගන්න ෂෙයා කරගෙන යන්න.